ඔයගලන්ට මේ අපි ඔක්ලන්ඩ් ඇවිල්ලා මුලින්ම යන්න හදන්නේ මවුන්ට් ඊඩන් බලන්න. මේ අපි ඔක්ලන්ඩ් ඇවිල්ලා 3 වෙනි දවස. ඉතින් දවස් 2ක් විතර අපි කොහෙවත් ගියේ නෑ. අපි Uber එකක් දාගෙන තමයි ගියේ. බලමු ඉතින් කොහොමද ගිහිල්ලා එතන වීව කියලා. අපි බැස්සා. සන්සෙට් එක මේ අර ඉර බැහැගෙන යනවා වගේ පේන්නේ අපිට පුළුවන්. ඒ හරියට පේනවා. උඩට ගිහිල්ලා බලමු. ඔව් උඩට ගිහිල්ලා බලමුනේ. නැත්නම් අපරාධනේ. ඉතින් අනේ වන්ද මේ කියන්නේ ලොකු ඒරියා එකක් තියෙනවා හැවිද්දගෙන එන්න. ඒ උනට අපි කාර් එකෙන් පුළුවන් තරම් උඩට ආවා. නැත්නම් කරවල වැටෙනවනේ. ඌබ එකක් දාගෙන ආවේ. ඔව්. යා. සම්දක් නැගිල්ලක් තමයි තියෙන්නේ. ගොඩක් අය එනවා මේ අපි Google එකේ එහෙම බැලුවාම මේ හරිය බලන්න. සාමාන්‍ය මේ හරිය සංචාරකයන්ගේ ප්‍රසිද්ධ ඒරියා එකක්. මේ අපි ඉන්න හොටෙල් එකට ටිකක් ළඟයි. Oh yeah, from the recordings. Yeah, like an extra track to go on top of the They were. උඩට යන්න පුළුවන් නේ. මඩක් තියෙනවා සූස් සවුත් වේ. මේ තියෙන්නේ මේවා තමයි පේන්න තිබුණේ අර නේද? මේ පඩිපළවල් තමයි නේ. වෙන වෙන පැති වලිනුත් එන්න පුළුවන් අර පාක් එකේ තිබුණා වගේම තමයි නේද? මෙතන තමයි ඒ කියන්නේ මේ ඔක්ලන්ඩ් සිටි එක පේනවා කියන්නේ සිටි එකේ උසම තැන තමයි මෙතන. සිටි එක බලන්න ලුක් අවුට් එක විදිහට මෙතන තමයි. ඔව් කිලෝ මේ මොනවාද මීටර් 100ක් 200ක් විතර යන්න තියෙනවා මං හිතන්නේ. හොඳ මීටර් 100 200. අර තියෙන්නේ ඔව් ඒක තමයි අතන්ට. මීටර් 800 විතර. අන්න අර ටික. අර තියෙන අර නියම ඇවිදින පාලමෝගේ එකක් පෙවුනේ ඒවා. මං හිතුවේ බල්ලෙක්වත් ඉන්නවා කියලා. ඔව්. එතන තමයි ඒ දාලා තියෙන්නේ. මොකක් හරි ලිස්සන මොකක් හින්දා හරි මොකක් හරි එහෙම දන්නේ නැහැ. ඔව් මේ ලොකු ඒරියා එකක්. අපි හරිම ලස්සනයි කොළ පාටත් එක්ක පේන්නේ. එතන තමයි ඉතින් එතනින් එහාට යන්න බෑ මම හිතන්නේ. ඔව් අතන තමයි සමිත් එක. නෑ. ලස්සනට පේනවා අහස මාර ලස්සනයි නේද? අපි යන්න අතන්ට තමයි යන්න ඕනේ. හැබැයි මේ වෙලාව තමයි මං හිතන්නේ හොඳානේ. දවල් අවුව තියෙන වෙලාවට මෙච්චර ලස්සන නැහැ. මේකේ මං හිතන්නේ මේ පැති ගොඩක් තියෙනවා view එක බලන්න. දැක්කද? මේක දැන් මේ කන්දේ හදලා තියෙන්නේ මේ පඩිපළවල් වගේ මිනිස්සුන්ට ඇවිදින්න පුළුවන් වෙන්න. මේක මේ සිටි එකේ
දෙපැත්තම බලන්න පුළුවන් විදිහට තියෙන්නේ දැක්කද? වටේටම view point තියෙනවා. අනේ බල්ලෝ. මෙහෙ හැම ගෙදරකම වගේ බල්ලෝ හදනවා. ඒ වුණාට මෙහෙ නීති තියෙනවා. බල්ලෝ හදන්න හැමෝටම බෑ. ඒ ඉඩම් ප්‍රමාණ තියෙනවා ගෙවල් වල. ඒ ඉඩම් ඒ කන්ඩිෂන් නැත්තම් බල්ලෙක් හදන්න තහනම්. ඔව් ඉතින්. නිකන් පාර්ට්මන්ට් එක හදන්න බෑ. වා. මේ ටික තමයි අපි අර දැක්කේ නේ Google. ඔව් මේ ටික තමයි දැක්කේ. අර පැත්තෙනුත් එනවා සමහර අය අර. මේ පැත්තට ගිහිල්ලා එමුද? හා. මේදී මේක වල්කන එකක් තමයි. ඕ මේ හරියකින් ඒක මාරු. බල්කන් එකක් තමයි මේක. මේ කියන්නේ ඉස්සර තිබ්බ ගිනි කන්දක් කොහෙද? ඔව්. මේ විස්තර දාලා ඇති පස්සේ ඉස්සරහට යනවා. ඒ තනකොළ වැවිලා තිබුණාට උඩින් අර තීනි ගිනි කඳු වල තිබුණ අර පිච්චිච්ච ඒවා ගල් කොහොමද ලස්සනට පේන්නේ හැටි මෙතනට. Je ne dirais pas. C'est un peu trop romantique. Et en plan, lui demander pas අපිවත් එක්ක අර පැත්තෙන් පේන්නේ ස්කයි ටවර් එක. ඒක තමයි මේ තියෙන මේ උසම් බිල්ඩින් එක. අපේ නෙළුම් කුලන වගේ. අපේ නෙළුම් කුලන වගේ උසම් බිල්ඩින් එක. දැන් මේ මෙතනට ඉතින් මේ සිටි එක ඔක්කොම වගේ වටේ පේනවා. ඔක්කොම පේනවා. ඒක තියෙන්නේ දැන් උඩටම ඇවිල්ලා මේ පැත්තෙන් පේන්නේ මේ ස්කයි ටවර් එක. මේ සාමාන්‍යයෙන් මුළු ඔක්ලන් වටේම පේනවා. මේ මොනවාද දැන් මේ එක පැත්තකට අර පැත්තිනුත් තව පොඩ්ඩක් අපිට යන්න පුළුවන් view point එකක් තියෙනවා. එතනට ගියාම සිටි එකේ අනිත් පැත්ත බලන්න පුළුවන්. Dis-moi si ça plaît ou si je dois refaire. දැන් යමු අර පැත්ත බලන්න. යමු. කරවල වැටෙන්නේ. එතන තව මේට වැඩිය උසයි අනිත් එක. ඕනේ උසයි. හැමෝම කෑම එහෙම ගෙනලා කනවා. යකඩද කොහෙද නේද? යකඩ තමයි. අර වලි ඔව් නේද අනේ කිසිම සේෆ්ටියක් නැහැ නේ හදලා පොඩි පෙරලි ළමයි. පෙරලි ගිහිල්ලා. හැබැයි සේෆ්ටියක් නැතිව තිබුණාට ඕකෙන් එන්න පුළුවන් ඉවටුනේ. ඔව් මම හිතන්නේ නේද වෙන්නේ නැති. මරණ වෙන්න තරම් ඩැමේජ් එකක් වෙන්නේ නැති නේ. තනකොළ විතර. ඔව්. මේ පැත්තෙන් යන්න තහනම් ගන්නේ. When will your lovely workmate Lydia find out? ලෑලි යකඩ කලව මේ ගහලා තියෙන පඩිපල. මෙතන එක view point එකක් තියෙනවා.
දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ එක view point එකක් මෙතන තියෙනවා. මේ පියාවේ අර පැත්තේ ඉඳලා. දැන් මෙතන එක view point එකක් තියෙනවා කළුවරත් වැටිගෙන එන්නේ. මෙතනට නම් හැබැයි මේ පැත්තේ තනිකර තියෙන ගෙවල් නේද පිටිපස්සේ ඔක්කොම. ඔක්කොම ගෙවල්. ගෙවල් වල වහලවල් ටික තමයි පේන්නේ. උස බිල්ඩින් තමයි අර පැත්තේ තියෙන පාරවල් එහෙම. ඒ පැත්ත මේට වැඩිය හොඳයි. සිටි එක මැද හරි ඒ පැත්ත. මේ පැත්තේ අර රෙසිඩන්ස්ලා ඉන්න පැත්ත මම හිතන්නේ. අපේ නයිට් වීව් එකත් බලන්න. අර පැත්තට යන්න බලන්න. මෙතනට අරක වැඩිය හොඳට පේනවා මම හිතන්නේ. ඔව් නේද? වල උරයිනේ මේ පැත්තෙන් අනිත් මෙතන උසයි. මේ පැත්ත උසයිනේ. ඔව්. සමහර අය අර පැත්තෙන් අර පාරෙන් ඇවිල්ලා එහෙම එනවා. ඔව්. ඒ කියන්නේ මේ පාර එතන පළලා එතනටම වාහන එන්න බෑනේ. අනේ මන් තමයි. වාහන එන්න දෙන්නේ. මෙතනත් තව view point එකක්. යකඩෙන් ගහලා ඔව් මේ වාඩි වෙන්නේවත් හදලා ඔව් එක වැල් පැලක්. ඉතින් දැන් මේ තනකොළ වලටවත් පැල වලටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ හානියක් වෙන්නේ නැහැ මිනිස්සු ඉතින් බලන්න අනිත් මේ මිනිස්සු කිසිම කොළ කෑල්ලක්වත් දාපු එක කෑල්ලක්වත් නැහැ නේද? කිසිම කෙනෙක් එහෙම වැඩක්වත් කරන්නේ නැහැ හැබැයි. සමාජයට කරා වුණත් කවුරු හරි මේ ඇවිල්ලා දැම්ම වුණත් මේ අස් කරන අය එනවා ඇති නේද? Over like on your own time, like yeah, it's like going around අන්න ෆොටෝ ගහනවා සෙල්ෆි ගහනවා අනියම් දැන් අපි ඇවිල්ලා ඉන්නේ උඩම තැනට. මෙතන තමයි උසම view point එක. මේ පැත්තේ සම්පූර්ණයෙන්ම සිටි එක පේනවා. මෙතනට හතර වණ්ඩියෙන් පේනවා. මෙන්න මේ මේක තමයි සමිට් එකයි. මෙන්න මේ ගස් පොඩි මේ ලොකු මේ ගස් දෙක නැතිනම් ඒ ටිකත් පේනවා. 360 view එකක් තියෙනවා. ඔව්. ඔන්න බලන්න 360 view එක මම ගන්නවා දැන්. දැන් අපි මෙතනින් පටන් ගත්තොත් මුලින්ම අපි ආයේ මෙන්න මේ පැත්තේ ඉඳලා මෙතන මේ ගස් දෙකක් තියෙනවා ඒක නිසා මේ පැත්තේ ගෙවල් දෙන්න පේන්නේ නැහැ. ඊට පස්සේ අනිත් ටිකේ දිගටම සිටි එකම ඔක්ලන්ඩ් සිටි එකම පේනවා. දැන් මෙතන මේ කඳු නැහැ මේක තමයි උසම තැන. වෙලින්ටන් වල ගොඩක් කඳු වැඩි. මේකේ කඳු තිබුණා නම් මේක තමයි මම